අද අපි මේ බලන්න ගිහපු පොට් එක තියෙන්නේ මැප් එකේ මෙන්න මේ හරිය. හරිද? ඒ පාක් එකේ නම තමයි පාක් දෙයි. දෙයිද දෙයිද? අනේ මන් දන්නේ. පාක් දෙයි. TEI දෙයි. මෙතන තියෙනවා ලොකු මෙලිගෝරවුන්ඩ් එකක් සහ රෝලර් කෝස්ටර් එකක්. ඇත්තටම මේක පට්ට එක්ස්පීරියන්ස් එකක්. බුකරස්ට් වල මම හිතන්නේ තියෙන ලොකුම රෝලර් කෝස්ටර් එක සහ මෙලිගෝරවුන්ඩ් එක මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ටත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ ලොකේෂන් එක සර්ච් කරලා මැප් එකේ මෙතනට ගිහිල්ලා ඒ වගේම අපි ගියා අපිට රෝලර් කෝස්ටර් එකේ එක රෙකෝඩ් රෝලර් කෝස්ටර් එක අපි යන රෙකෝඩ් කරගන්න ඕනේ. Iya kata tuh di tempat dulu yang lain. ෆෝන් එක අල්ලගෙන ඉන්න අපේ ෆෝන් එක අප පාරක් යන්න තමයි ඉතින් මම සාමාන්‍ය වීඩියෝ කෝල්ස් ගොඩාක් බාහිරන ඔළුවෙන් කැමති කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය වීඩියෝ කෝල්ස් වලට පොඩි ගැටියක් තියෙනවා. රැට ගොඩක් ලස්සනයි. ඒක උන්ගෙන් කියන්නේ රැට ලයික්ස් කරනවා. රැට ගොඩක් ලස්සනයි දවල්ට වඩා. ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි රෝලර් කෝස්ටර් එක ගන්න දෙන්නේ. ඉතින් මේක යනවා නම් සෙට් එකක් යන දෙයක් වැඩිපුර කෑ ගන්න සෙට් එකක්. ඒක රෝලර් පොඩි ගතියක් තියෙන්නේ. මෙතන මේ ලේ 15ක් වගේ තමයි ගන්නෙ එක පාරකට එක්කෙනෙකුට. එක පාරකට නෙවෙයි එක්කෙනෙකුට. ඉතින් මේක මේ 15 ගුණ දෙපාරක් තුන් පාරක් වගේ යනවා. අනිත් එක තමයි මේකේ රෝලර් කෝස්ටර් එකේ ඊට පස්සේ අපි ආවේ මේ ලොකුම මෙලිගෝරවුන්ඩ් එක අඩෝ ගන්න හැටින් පේන එක. අපි ආවා ටිකක් තියෙන පණබයි තමයි මෙතනට ආවේ. මාත් එක්ක මගේ වයිෆුයි බබයි වයිෆ්ගේ යාළුවෙක් සෙට් වුණා. කම්මැලි කම ගෙදර ඉන්න කියලා අපි ආවට දාගෙන ආවා. යාළුවා ගිය ගාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වේගෙන් කරකැවෙන මෙලිගෝරවුන්ඩ් එක නෙමෙයි ගොඩක් උසයි. දන්නේ උස හිටන බෝඩ් එක මට මතක නැහැ උස කීයක්ද කියලා. ඕන මේක 500 කට උසයි. මම හිමින් යන්නේ ඒක බය වෙන්න ඕනේ නැහැ. මේක හිමින් ගියත් ඉතින් මේ දෙන්න මේක අතුලට දාගන්න ලොකු ප්‍රයත්නයක් දරන්න උනා බය නැති කරගන්න. ඉතින් මෙතෙන්ට මේ 15යි ගන්න එක්කෙනෙකුයි. චූටි කට්ටියකින් ගන්න නැහැ. වැඩි හිටි කට්ටියකින් මේ 15යි ගන්න. මේක බැලන්ස් කරලා මෙයා යවන්නේ. ඉතින් අර උඩ කට්ටිය නෝට පල්ලෙහා අර කැබින්ස් වල බර බැලන්ස් වෙනවා මට එහෙම කරලා අපිට චුට්ටක් ඉන්න කිව්වා. කැබින්ස් 5ක් ගියාට පස්සේ තමයි අපි මේකට නැග්ගුවේ. Bangkurin dia. ඒ වගේම මේක ඇතුලේ කෑම අලෝ කරන්නේ නැහැ. කන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපේ වයිෆ් ගියා දෙන පොප්කෝන් එක එයා කිව්වා එයාගේ පුටු වලින් තියන්න. එයා එනකම් බලා ගන්නම් කියලා ඒක. මට හිතෙනවා වෙනකොට ඒක ටිකක් කාලා තිබුණා. ඇතුළට ගිහලා AC ඔන් කරලා මේක ඇතුලේ වායු සමීකරණය AC ගන්න තියෙන්නේ. ඔයාලට වෙනවා ගිනි නිවුණු පිටක් තියෙනවා. ආරක්ෂිත 100ට 200ක් වගේ ආරක්ෂිතයි. ඔය දෙන්නේ කරපැත්තේ වාඩි. දෙපැත්තේ ෂීට් එක දෙපැත්තට වාඩි වෙන්නේ. ඔතන දොර වහනවා. දොර වහලා එයා එළියෙන් දොර ලොක් කරනවා. ගන්නකොට ඉන්නේ යන්නේ. මේ දෙන්නා හොරට බය වෙලා ඉන්නේ. එළියෙන් දොර ලොක් කරනවා. ගන්න නැහැ පණ බය මේක නවත්තන්නේ නැහැ අපිට නගින්න කියලා. ඒ හිමින් යන ගාම තමයි යන අතරෙම තමයි අතුලට නගින්නේ. මෙතන ඇත්තටම ගොඩක් ඈතට වෙනකම් පේනවා. ඒ වගේ ලේක් එකක් ගාව මේක පිටලා තියෙන නිසා ගොඩක් ලස්සනයි. උඩට මම යන්නේ ඉතින්. ආයන්ට නම් ගානක් ඇත්තෙම නැහැ. ඔව් AC දාලා තියෙන මේ ඉමර්ජන්සි බටන් එකක් තියෙනවා. මේකේ සිටිනා වගේ ඉමර්ජන්සි බටන් එකක් තියෙනවා. ඉමර්ජන්සි බටන් එකේ ඒ කියන්නේ පණ බය කෙනෙකුට heart attack කරලා ඒ වගේ මොකක් කරුණොත් ඉමර්ජන්සි බටන් එකේ පල්ලෙහා ඉන්න කෙනාට බලා ගන්න පුළුවන්. කොයි කැබින් එකෙන් ඉමර්ජන්සි කියලා දෙන්නේ ඒක බලා ගන්න පුළුවන් අපි. මේ ඉමර්ජන්සි සිටුේෂන් එකේදී ඒගොල්ලෝ වැඩ කරන්නේ කොහොමද කියලා අපිට අදහසක් නැහැ. කොහොම හරි ඉමර්ජන්සි බටන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක කොහොමද නවතිනවද? නැත්නම් ස්පීඩ් එක වැඩි කරලා කැබින් එක පල්ලෙහාට ගේනවද? කියන නම් අපිට අදහසක් නැහැ. ඒනොට ඉතින් බය වෙන්න ඕනේ නැහැ. ගොඩක් අයියක් කරනවා. අද ඉතින් අර මේන්ටේනන්ස්. ඉක්විඩියට මේන්ටේන් කරලා තියෙනවා. මෝටර් සහ ලොකු රබර් වීල්ස් වලින් තමයි මේක කරකවන්නේ.
ඒව පවා ඔක්කොම අලුත් කිසිම දෙයක් ගෙවිලා නැහැ මලකට කාලා නැහැ ඇනවත් මල් කරගන්න පිටට මේක මේන්ටේන් කරන ඔච්චර එක වරයි කොමිනියන් ගවර්න්මන්ට් එකෙන් මේක කරගෙන යන්නේ ඒක නිසා මේක මේන්ටේන් ගොඩක්ම ගොඩක්ම හොඳ පිළිම මේන්ටේන් ලෙවල් එකක් තිබුණා ඒක නිසා මේක උඩදි කඩන්නට ඊර වෙයි දැති පනි අරනවා එහෙම හිතන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ ඉතින් දැන් මේ වෙනකොට මේ දෙන්න බය වෙලා ඉන්නේ නකරොත් උඩටම ගිහලා පල්ලෙහාට යනකොට පන බය තමයි ගියේ තව දෙයක් මේක ඇතුලේ CCTV කැමරා වලින් මොනිටර් කරනවා මේ කැබින් ඇතුලේ හැම කැබින් එකක් ඇතුලේම ඒක නිසා මේක ඇතුලේ කරන්න එපා කියන්නේ මේක ඇතුලේ සිගරට් බොන්න බෑ ඉන්ටර් පත්තු කරන්න බෑ ඊට පස්සේ කෑම කන්න බෑ අපේ කෙනා චිප් චොක්ලට් චිප්ස් මොනවද එකක් තියාගෙන කෑවා චූටි එක්කෙනා ඒකට මොකද කිව්වේ අපිට ඒ වුණාට මේක ඇතුලේ ලොකු කට්ටියට කෑම අරන් ගිහින් කන්න දෙන්නේ නැහැ මේක අපිරිසිදු වෙන නිසා දැක්කද උඩ ඉන්න අපි දැක්කද බයයි මොකටද බය ඉතින් ඔය දැන් අපි යන ගාන එක පැත්තක කට්ටියට කියන මම වාඩිලා ඉඳපු පැත්තට මේක වීල් නගින් මේක වීල් එක විතරයි තියෙන්නේ මේ අපිව එක යනවා එතකොට මේක බලන්න අනිත් පැත්ත මම ලස්සනයි නේද ලොකු ලස්සන දර්ශනයක් ෂොක්නේ ගොඩක් මුඩ යන්නේ තා උඩ බලන්න තව ගොඩක් උඩට යන්න දෙනවා උඩටම ගියාට පස්සේ නිකන් කරකැවෙන තව ගොඩක් උඩට යන්න යන්නේ මේක ඔන් කරා වේගෙන් යනවා කරකැවෙන අතර වෙලා අපි ළඟ තියෙන අකට බාර දිහා බලන්න ගියාම අපි ගොඩට යනවා වේගෙන් යන්න අස නැත්ද ඒ තුඩදී ඒ බාර දිහා බලලා බැලුවට අපි යන බවක් පේන්නේ හරියට උඩ නතර වෙලා විනාඩි 4-5ක් විතර එක්ස්පීරියන්ස් එක ගන්න. දැන් බලන්න දැන් එක උඩට යන්නේ නැහැ. බය වෙලා ඉන්නේ උඩට වෙලා හිරලා. දන්නේ නැහැ නවත්තලක් දන්නේ නැහැ කියලා. මාත් ඉතින් පොඩ්ඩක් බය කරා කරන්ට් එකේ වැඩ කරන්නේ. කරන්ට් එක නැතුනොත් නවතිනවා වගේ කියලා. කොහොමද පස්පස්කට යනවා. මේ යුනිට් එක වල රෑට නම් ගොඩක් ලස්සන නැති ඒ වගේ ෆෙස්ටිවල් එක අපිට එහෙම හිතන්නේ නැත්තේ. ගොඩක් ලස්සන නැති මේක මේ ලයිට්ස් එහෙම දාලා වෙන්න ඕනේ නෑ මම මොඩ බයික් ගන්න අනේස් දුවම් මොඩ බයික් එකක් දුවමින් ඉන්න මොඩ බයික් එක අපිට පේන්නේ වීල් එක තාම අපි උස්සගෙන උඩට යන ගාම ඉන්නේ අරගොල්ලන්ගේ පැත්තට ලස්සන මේ වීල් එකක් තියෙනවා ඒ දොර අපිට මේ පැත්තට ලස්සන මොඩ උඩට ගිහලා සර්කල් එක කරකවලා අනිත් පැත්තට පල්ලෙහාට දොර එළියට වඩා අන්තයි එතකොට ඒගොල්ලන්ට වීල් එක වෙන්නේ අපිට මට වගින්න දැක්කට ලස්සනම ඉතින් මේ වගේ දැන් මේක අපි මේක දානවා YouTube රෙකෝඩින් ෂූටින් කරන්න හිතාගෙන ගිහිල්ලා ගත්ත වීඩියෝ එකක් මට ෂෙයා කරගන්න හිතලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඔයගොල්ලෝ පුළුවන් හයි ට්‍රැවලර්ස් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න දිගටම මේ වගේ කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් උඩින් කාඩ් එකක් දාන්න ඒක අපි ගියේ Museum of Sensors. ඒක පට්ට එක්ස්පීරියන්ස් එකක් මම හිතන්නේ යුරෝප් වල Museum of Sensors 3ක් හෝ 4ක් තියෙන එකක් බුකුරස් වල තියෙන එක වාසනාවක්. ඒක සුපිරි එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපි කොච්චර ලොකු දෘශ්‍ය මායාවකද ඉන්නේ කියන එක අපිව නිකන් අපුල්ලේනවල පොළොවේ ගහලා වගේ පේනවා Museum of Sensors වල. අපි කොච්චර ලොකු මායාවක් ඇතුළත මේ හිර වෙලා ඉන්නේ කියන එක. ඒක මානයක් ගැන තියෙන කේස් බලකට මේ සෙන්සර් එක්ස්පීරියන්ස් කරන්නම ඕන ඔයගොල්ලෝ කොමිනියා කොයි හිතේ ගියත් දවසක් දාගෙන බුකරස් ඇවිල්ලා මේ සෙන්සර් එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යෙන් කරන්න එක තමයි අට ආතල් පොට් එකක් ඒක දැන් උඩව දෙන්නේ. තව පොඩ්ඩකින් උඩම නේ.
බයයි මොකටද බය වෙන්නේ? දැන් කන්න පටන් ගත්තා. මෙච්චර දරමරක් ඉතින් දැන් උඩටම ඇවිල්ලා මේ මංගේ දැන් උඩනේ. දැන් උසාවියල අනිත් පැත්තට අපි බහින්නේ පල්ලෙහාට යන්න හදන්නේ. උඩින් ඇවිල්ලා බේ. අරගලන්ට වීල් එක පේන්නේ. කනේ ඒගොල්ලන්ට දැන් අර ලොකු වීල් එක පේන්නේ ඊට පස්සේ. අපේ එකෙන් තද කරලා අපි බාර් එකත් අල්ලගෙන නාබලේ පහරනේ. මේ ලේක් එකත් එක්ක වෙන ලස්සන මේක තව පොඩ්ඩක් රෑ වෙලා කියන්නේ 7:00ට ඔව් ඒ වරම් බරුසාර. සමය කියන 7:00 8 වගේ වෙලා මේකට ආවනම් පට්ටම් සුපිරි සන්සෙට් එකත් එක්ක සුපිරිම view එකක් බලා ගන්න පුළුවන් මෙතන. දෙන කට්ටියට මම යෝජනා කරනවා. ඔයගොල්ලෝ එනවනම් රෑ සමය කියනවනම් රෑ 7:00 8 වගේ සෙට් කරලා ඉන්න මෙතනට ඉර බහින දවසේ මාර ලස්සනට බලා ගන්න පුළුවන්. අර ඇතින් බෑ රෝලර් කෝස්ටර් එක. එක පොඩි මෙලිගෝ රවුන්ඩ් එකක් තියෙනවා. පොඩි එකක. රෝලර් කෝස්ටර් එක සාමාන්‍ය මීඩියම් සයිස් එකක්. ඒ සදන කෙනෙක් කියලා bye nawatan. Thank you. Popcorn ka. මේ මේකේ තර විතර ගහලා තියෙන පොලිමක් ඇති සීසන් කාලෙට.